කොහොම නිකන් මේ උණ්ඩි කරලා ගන්න. ලොකුහාරන්ට පූජා කරන්නකෝ අම්ම කවුරු ඒ පත්මිනියම් පූජා කරනවා මට. එතකොට හැමෝම සාදු කියලා ඒක අනුමෝදන් වෙන්න. හරි. එහෙමනම් දැන් ඔන්න මෙයාගේ බලාපොරොත්තු හැටියට පරමාර්ථයේ හැටියට හදින තීවරය සංගීත කරලා මහා සංඝරත්නයට පූජා කරන්නට යෙදුණා. එතකොට මේ වැඩම කරවාගත්ත මහා සංඝරත්නය තීරණය කරනවා මේ කഠින තීවරය දෙන්න ඕනේ කාටද කියලා. එම තීරණය කරලා මෙම ධර්මාශ්‍රමයේ වැඩ වාසය කරන ධම්මාන්දහාමුදුරුවෝ වහන්සේට මා මේ කඨින තීවරය අවරලා කරනවා. එහෙමනම් අපි මේ වෙලාවේ කල්පනා කරමු සාංගික දානමාන වස්තු පූජා ගැලපිලා වෙනවා අතුලින් එළියට එන්නේ පූජා කිරීමෙන් එවාගෙන් කඨින තීවර පූජා කිරීමෙන් මේ ආදි වශයෙන් ධර්ම කියන ආකාරයෙන්ම මෙතනත් වරදක් නැහැ වෙනසක් සීමාවක් කියලා එකක් නැහැ මෙතන නිසා මෙතන ආමර ඔක්කොම ඉන්න තැන අපිට බය වෙනවා කල්පනා පරමේවට මේවට මේ ග්‍රාවන් පරමේවට කියනවා ඒ ඥාතිවරුන්ගේ පරම ජීවිතයන් උදෙසා මේ පින් අනුමෝදන් කරමු